තෙරුවන් සරණයි. අද අපි කතා කරනවා මේ මිනිස්සුන්ගේ සතුට. සත්ව ලෝකේ මනුස්සයා මනසින් උසස් පුද්ගලයා මනුස්සයෝ අපි විශ්වාස කරනවා මේ අනිත් හැම සතෙකුටම වඩා සතුටින් ඉන්න එපේ, විනෝදෙන් ඉන්න එපේ, කායික මානසික තෘප්තියෙන් ඉන්න එපේ. දැන් ඇයි එහෙම හිතන්නේ? එහෙම ඉන්න අවශ්‍ය සියලුම ස්වාභාවික සම්පත් භෞතික වශයෙන් බාහිරවත් පුද්ගලිකවත් මේ ඒ වගේම සියලු අවයව ලැබිලා නේ, කන ඇහෙනවා, ඇහැ පේනවා, ශරීරයට දැනෙනවා, පහස දැනෙනවා. ඊට පස්සේ මේ භෞතික දේවල් ස්වභාව ධර්මයේ විසින් සැදුම්ලත් කරලා තියෙනවා සෑම දෙයක්ම ජීවිතේ විඳින්න. එතකොට මිනිස්යාට ඒකෙන් අනිත් සත්තුන්ට වඩා සුවිශේෂී විදියට ඵල ප්‍රයෝජන අරගෙන ලැබුවා වූ මේ උතුම් මනුසාත්ම භාවය බොහොම කාලා බීලා ඇඳලා පැලඳලා ලස්සනට ඉන්න පුළුවන් ස්වාභාවික පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා ලෝකේ. දැන් මේ වෙනකොට දැන් මොකද වෙන්නේ? දැන් එතකොට මේ ඒක එහෙම වෙනවද? ඒක එහෙම නොවෙනවා නම් එහෙම නොවෙන්න හේතු මොනවද කියලා අපි සාමාන්‍ය සාකච්ඡා කරන එක හොඳයි. දැන් ආගම් දහම ගත්තාම ආගම පැත්තෙන් ගත්තොත් ආගම් අවශ්‍ය කරන්නේ මිනිස්සුන්ට යහපත් සමාජ පැවැත්මකට. ඒක බලපානවනේ යහපත් ජීවිතයකට, ජීවිතේ විඳින්න. ජීවිතේ විඳින එක ධාර්මිකව යහපත් විදියට විඳින්න අවශ්‍ය සාධක සපයනවා, පරිසරය සපයනවා ආගම් විසින්. දැන් ඒක එහෙම වෙනවද? ඒතර මේ වෙනකොට ලෝකේ මිනිස්සු දුකටපත් වෙලා, දාහයටපත් වෙලා, දැවිල්ලටපත් වෙලා, අසහනයටපත් වෙලා, කායික මානසික විඳවනවා නම් විඳවන්නේ මොනව නිසාද? ඇත්තටම මේ අර ආගම්, ಜಾති, කුලමල ඒ පරතරයන් මිනිස්සු හදාගෙන තියෙන්නේ, යොදාගෙන තියෙන්නේ මිනිස්සු හිතන් ඉන්නවා මේ සතුටින් ඉන්න කියලා. නමුත් කෙලවර වෙලා තියෙන්නේ ස්වභාව ධර්මයේ දීපු ඒ ප්‍රේමිකෙන්, ඒ රාමුවෙන් ඔබ්බට ගිහින් ගිය තැනේ ඉඳලම මිනිස්සු දුකින් ඉන්නේ. දැන් අපි හිතුවා ලොකු රටවල් මේ ලොකු සම්පත් බහුල රටවල්, විද්‍යාවෙන් දියුණු රටවල්, ඒගොල්ලෝ සතුටින් ඉන්නවා කියලා. දැන් බලාගෙන යනකොට අද මේ වෙනකොට වැඩිම දුක් විඳින ඒ රටවල මිනිස්සු කියලා දැන් අපිට තේරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව දැන් අපිට තේරෙනවානේ මේ බාහිර දේවල්, භෞතික සම්පත් කොච්චර තිබ්බත් සතුට එහෙමත රඳා පවතින්නේ නැහැ. එතකොට ඒව නැතුව සතුටු වෙන්න පුළුවන් නෑ. එහෙමත් නෑ. ඒක තමයි ස්වභාව ධර්මයේ යම් සීමාවක් තුල සම්පත් අපිට සපයලා දීලා තියෙන්නේ. ඒ සීමාව තුල අපිට ජීවත් වෙන්න. එතකොට තමයි සැබෑ සතුට තියෙන්නේ. ඒකෙන් ඔබ්බට ගිහින්, ඒක අභිබවා ගිහින් අසීමිත විදියට බලාපොරොත්තු ගොඩනගාගෙන, විශේෂයෙන්ම බලාපොරොත්තු ගොඩනගාගෙන යම් කෙනෙක් ජීවත් වෙනවා නම් එතන තියෙන දුක. දැන් අපිට පේනවනේ දැන් ලොකු රටවල් මොකද මේ වෙනකොට වෙන්නේ කියලා. ධන කුවේරයෝ, සුපිරි සැප සම්පත් විඳපු මිනිස්සු අද මේ වෙනකොට කොච්චර අසරණ වෙලා තියෙනවද, අපහසුතාවයට පත් වෙලා තියෙනවද කියන එක යථාර්ථයක් විදිහට දැන් අපට දැනෙනවා. එතකොට දැන් ආගමික අභිලාෂයක්. මගේ පුද්ගලික අදහස නම් ආගම් නිසාමයි මිනිස්සු දුක් වෙන්නේ. දුකටපත් වෙලා තියෙන්නේ. මේ දහමක් ගැන නෙමෙයි කතා කරන්නේ, ආගමික සංකල්ප. ඒ ආගමික සංකල්ප විසින් මිනිස්සුන්ට කණ්ඩ තියෙන අවස්ථාව, බොණ්ඩ තියෙන අවස්ථාව, අඳින්න තියෙන අවස්ථාව, පළඳින්න තියෙන අවස්ථාව, ගමනක් බිමනක් යන්න තියෙන අවස්ථාව, පොටින්ම කිව්වොත් පුංචි ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න, ස්වභාව ධර්මයට එකඟව ජීවත් වෙලා විඳින්න තියෙන ජීවිතේ විඳවිල්ලක් තැනට අරන් ගිහින් තියෙන්නෙම ආගමික සංකල්ප කියලා තමයි අපිට තේරෙන්නේ. දැන් ওই යුද්ධවල හරි මොනදේ හරි දැන් මේ මිනිස්සු හිර වෙලා ඉන්න එක. දැන් මිනිස්සු දැන් අපි සමහර අය සම්ප්‍රදාය, දැන් පැවිදි අය ගත්තාම සම්ප්‍රදායකට හිර වෙලා යටින්ම එන මේ ආධ්‍යාත්මිකව පරිණත බවක් හොයන්න, කෙටින්ම කිව්වොත් විමුක්තිය ගවේෂණය කරන්න, ධර්මානුකූලව ජීවත් වෙන්න, ඒ යටින් එන අදහසට එහායින් ගිහිල්ලා නීති රීති අනපනත් ශික්ෂාපද ඔය ආදී කොටගත් පසු කාලීනව සංවර්ධනය වෙච්ච සාධක වලට හිර වෙලා මිනිස්සු ජීවිතේ විඳින්න තියෙන ජීවිතේ විඳෝ ඉඳලා මැරිලා ගිහලා අපාය යනවා කියන එක තමයි අපිට දැනෙන්නේ. දැන් ඒකට මොකද්ද මේ වෙන්නේ? දැන් අපි අයිතින් අනිත් ආගම් ගැන කතා කරන්න හොඳ නැහැ කියන ලොකු අවබෝධයකුත් නැහැ. දැන් අපේ බුදුදහම ගැන හිතපුවාම බුදුදහමේ සංකල්පීය රූපයක් විදිහට ගත්තාම ඕනම ආගමක් මිනිසුන්ට දුකමයි ගේන්නේ. අපි හිතන් ඉන්නවා මිනිසුන්ට සැප සම්පත් ජීවිතේ විඳින්න අවස්ථාවක් ආගමෙන් ලැබෙනවා කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ.
එහෙම වෙනවා නම් ආගම් නේ වෙනකොට ආගම් අදහන ප්‍රවණතාව වැඩි. ආගම් වලට මිනිස්සු නැඹුරු බව වැඩි. එහෙමනම් ඒ අතින් මිනිසුගේ ජීවිතේ විඳින ස්වභාවය ඊට අනුලෝමව වැඩි වෙන්න එපායි. දැන් වෙන්නේ මිනිස්සු ආගම් වලට වැඩි, පුද පූජා වලට වැඩි, සත්කාර සම්මාන වලට වැඩි වැඩියෙන් ඒවට යොමු වෙනකොට මිනිස්සුගේ දාහය දැවිල්ල විඩාව අපහසුතාවය අනිත් පැත්තෙන් වැඩි වෙලා. අපි හිතන්නේ අපි විශ්වාස කරන්නේ ඒක දැන් හැබැයි මේක මේ ආගමයි ධර්මයි පටලවා ගැනීම තුල තියෙන්නේ. මිනිස්සු ආගමීකරණයට ලක් නොවි දහමට යොමු වුණා නම් දහම අනුගමනය කරා නම් දහම ආශ්‍රය කරා නම් මේකෙදි මෙහෙමනේ දැන් අපේ බණශාලාවක් ගමුකෝ. බණශාලාවක් ගත්තාම උපාසකම් වල අපිට වඩා බණ දන්නවනේ. මම ඒක එහෙම විශ්වාසත් කරනවා. අපිට වඩා කරුණු කාරණා න්‍යායාත්මකව කියවලා තියෙන අවබෝධ කියොත් එක වැරදි. දැනුම් ප්‍රවාහයක් තියෙන බහුතරයක් මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. ඒ කියන්නේ දැනුම. හැබැයි දැනුම කොච්චර තිබ්බත් මිනිස්සුන්ට විඳින්න බෑ. දැනුම වැඩි වෙන්න දියුණුව වැඩි වෙන්න මිනිස්සු විඳවන එකක් තමයි අපි දකින්නේ. දැන් ඒක මේ මහ පොළොවේ යථාර්ථයක් වෙලා තියෙනවා මේ වෙනකොට. ආර්ථික වශයෙන් බැලුවත් ඊට පස්සේ දේශපාලන වශයෙන් බැලුවත් සමාජීය වශයෙන් බැලුවත් මිනිස්සු පළල් වෙනකොට ඒ සමාජ ව්‍යුහය පළල් වෙනකොට මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිතයේ මේ මානසික කායික සුවය පටු වෙනවා. දැන් ඉස්සර අපේ ගම්වල අපි කියන්නේ ආපහු යන්න කියනවා නෙමෙයි අර සීමිත තිබුණ සම්පත් ටික බොහොම මේ අර පරිමැස්මෙන් පාවිච්චි කරගෙන ඒගොල්ලෝ ජීවිතේ වින්දා. දැන් ඇත්තටම ගෙයක් දොරක් ගත්තත් ඇත්ත කතාව ඒක. දැන් අපිට පේන්නේ රටක් ලෝකයක් පැත්තක දාලා සාමාන්‍යයෙන් පුංචි මේ කුටුම්බයක් ගත්තාම ගෙදර නිවස නැමැති කුටුම්බය, ගෙදර නැමැති කුටුම්බය, පවුල් ජීවිත නැමැති කුටුම්බය ගත්තාම විඳවිලි විතරයි. හොඳට ඔයාලා බලන්න. ඒකට හේතුව අපි දකින්නේ මිනිස්සුන්ගේ මේ අප්‍රමාණ සීමාව ඉක්මවා ගිය බලාපොරොත්තු එකිනෙකා අභිභවයම අනවශ්‍ය විදිහට ආගමීකරණය වීම. ඒක බරපතල විදිහට තියෙනවා. ඒවට මේව කතා කරනකොට ගොඩක් අය කැමති නැහැ. මේ ඇත්ත. මේ ආගමීකරණය සීමාව ඉක්මවා යෑම. ඒ තුල මිනිස්සු එකිනෙකා අතර පරස්පරතාව වැඩි වීම, අන්‍යෝන්‍ය සම්බන්ධතා අඩු වීම, ආකල්ප සංකල්පවල මුහුමක්, ගනුදෙනුමක් දැන් වැට සීමාවල් වැඩි වෙන්න මිනිස්සු පීඩාවෙන් ජීවත් වෙනවා වැඩි. වැට සීමාවල් අඩු වෙන්න තාප බැමි අඩු වෙන්න මිනිස්සුගේ මානසික සුවය වැඩි. ඒ කියන්නේ පැවිදි අයට දැන් පැවිදි කෙනෙකුට ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකට යන තැන වඳින්නේ පුදන්නේ ගරු කරන්නේ ඒ හාමුදුරුවන්ට දැන් අපි ගත්තාම අපිට අද පන්සලක වැඩ ඉන්නත් පුළුවන්. හෙට තව ගමක පන්සලක වැඩ ඉන්නත් පුළුවන්. අනිද්දා ඕමම රට වටේ ලෝකෙ වටේ කොහෙ ගියත් පන්සලක වැඩ ඉන්න පුළුවන්. ඇයි ඒ? හැම තැනම ආයිති මුළු පෘථිවි තලයේම ආයිති. හේතුව වැටක් නැහැ. මායිමක් නැහැ. ආධ්‍යාත්මිකව ධර්මානුකූලව මේ ආගමක නෙවෙයි ආගමිකව නෙවෙයි දහමට අනුව කල්පනා කරනකොට යම් කෙනෙක් සීමාවකට කොටු වෙලා නැත්තම් ඒ කෙනාගේ චින්තනයත් අසීමිතයි. එයා පරාර්ථකාමී අනුන් ගැන හිතන ස්වභාවයේ මනස වැඩි. ඒතර අද මේ වෙනකොට මිනිස්සු ඔය කියන අපහසුතාවයකට පත් වෙලා කොටින්ම කිව්වොත් දුක තුල්ලු කරගෙන කණ්ඩ නෑ බොණ්ඩ නෑ කෑම්බිම් කෙසේ වෙතත් ලොකුයි කියලා මිනිසුන්ට අද නින්දක් තියනවාද ජීවිතේ ඊළඟ තප්පරේ ගැන දැන් අපි මොනවා වුණත් මේ පුංචි හරි බලාපොරොත්තුවක් තියෙනවානේ දැන් අද රෑ නිදා ගන්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් තියෙනවානේ ඔය මිනිස්සුන්ට ඔය කියන ඔය දැන් ඔය යුද්ධ තියෙන රටවල මිනිස්සුන්ට නිදා ගන්න නිවි හැනෙලි හුස්මක් ගන්න දරුමල්ලෝ ඒගොල්ලොන්ගේ පෞල් ජීවිතවල මේ කාලා බීලා නිදහසේ දවසක් ගෙවන්න කොච්චර අවිනිශ්චිතද ජීවිත. ඒතර කෝ සතුට මොනවා මතද රඳා පවතින්නේ? සතුට රඳා පවතින්නේම අයිතිවාසිකම් වලින් දුරස් වෙන තරමට. අයිතිවාසිකම් වලින් දුරස් වෙලා වගකීම් සහ යුතුයකම් වලට ලං වෙන තරමට මිනිස්සුන්ගේ මානසික කායික සතුට වැඩි. අයිතිවාසිකම් සහ යුතුයකම් වලින් ඈත් වෙලා අසීමිත අවශ්‍යතා කොට ගැහෙන තරමට බලාපොරොත්තු වල නිමක් තරක් නැති වෙන තරමට මිනිස්සු දුකට කිට්ටු වෙනවා වැඩි. ඔක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකට අපි අද දෙන පණිවිඩය තමයි සල්ලි මිල මුදල් යාන වාහන ගේදොර වස්තු ආන්දෝ කොච්චර තිබ්බත් මොන භෞතික දේවල් කොහොම තිබ්බත් රෑ වෙලා අඳුර වැටිගෙන එනකොට කොට්ටේට ඔළුව තියෙනකොට එළියෙන් එළිය වැටෙනකන් හොඳ නිින්දක් නැත්තම් ලෝකෙම අසාර්ථකයි. ලෝකෙම ෆේල්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නලා තියෙන දහම තමයි ඒ හොඳ නිින්ද යන්න බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙල දේශනා කළා තියෙන ධර්මයේ දේශනා කළේ ධර්මයට අනුව ජීවත් වෙනකොට ඒ කෙනාගේ ප්‍රධාන දේ තමයි හොඳට නිින්ද යනවා. හීනෙන් බය වෙන්නේ නැහැ. අර අසම්මුල්ලෝ කාලං කරෝති
උත්තරින් අපට විජ්ජන්තු බ්‍රහ්ම ලෝකෝ කරෝති මේ මුඛවන්නෝ විප්පසීදති. මූණ ප්‍රභාස්වර වෙනවා. ඇයි කරුණාවෙන් ඉන්නේ. මරණින් පස්සේ ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඇයි මෛත්‍රියෙන් ඉන්නේ. සුඛං සුපති සුඛං පටි බුඤ්ජති. හොඳට නිින්ද යනවා. සුඛං පටි මේ කියන්නේ බයසුළු බියසුළු සිහින පේන්නේ. කොච්චර ප්‍රතිලාභද දහම තුල. ඒ දහම තුල ආගම තුල නේ ආගම තුල අතන පල්ලියක් හැදෙනවලු ඕ මරා ගන්නවා. අතල පන්සලක් හැදෙනවලු ඕ මරා ගන්නවා. අරහන්දියේ පිළිමයක් තිබ්බලු මරා ගන්නවා. අරහන්දියේ පිළිමයක් ගලවලාලු මරා ගන්නවා. අරහන්දියේ කෝවිලක් හැදෙනවලු මරා ගන්නවා. කෝ ඒ නිසා මිනිස්සු අර අපි අද අපේ ලොකුම පණිවිඩය තමයි අර මේ වැටකඩලු සීමා ලිහිල් කරන්න. ඒ වැටකඩලු සීමා වෙනුවට මානසික ගුණාංග සහකම්පනය අන්‍යෝන්‍ය සම්බන්ධතා ආකල්ප තේරුම් ගන්න එක අර අත්තානං උපමංකත්වා නහ නෙය්‍යන ගාතේ අපි සතුටින් ඉන්න යම් තාක් දුරට කැමතිද ඒ තාක් දුරට සෑම කෙනෙක්ම මේ සතුටින් ඉන්න කැමති කියන එක තේරුම් ගත්තනම් මිනිස්සු ඒ යුද්ධ පිටි කරගන්න යවුවා ක්‍රීඩා පිටි කරගන්න යුද්ධ පිටිය ක්‍රීඩා පිටියක් බවට පත් වෙන දාට තමයි ධර්මීය යථාර්ථයක් බවට පත් වුණා වෙන්නේ. ඒ නිසා ආගම දහම ආශ්‍රය කරනකොට මිනිස්සු කාලා බීලා ඇඳලා පැලඳලා යාන වාහන ගේදොර වස්තු වන්දු තියාගෙන කීකරු බිරිඳ කීකරු ස්වාමියා කීකරු දරුවෝ ආශ්‍රය කරගෙන අසම්මූල්ලෝ කාලං කරෝති. උත්තරින් අපට විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝක උපගෝති. හොඳට hina වෙලා මැරෙන්න. හොඳ සිහියෙන් මැරිලා නිදාගෙන පිබිදියා වගේ බ්‍රහ්ම ලෝකෙ උපදින්න නම් මිනිස්සු ඔන්න ඔය කියන විදියට ජීවත් වෙන්න ඕන කියන එක තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන අද පණිවිඩය ඕක. තෙරුවන් සරණයි.